ලංකාවට ගිහලා වැකේෂන් එක ආවා. ජූනි 31 මෙහෙට ලෑන්ඩ් කරේ. ජූනි 30 ලෑන්ඩ් කරේ. වැකේෂන් එක හරි හොඳයි. මම ගොඩාක් වෙලට මාල්ඩීව්ස්, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස් හරහා ගියේ. ගොඩක් වෙලට මේසල ස්පෙෂල් ටුවර් එකක් ගත්තේ නෑ. රටවල යනවා. මම රටවල රෝකේ. මේසල කෙලිම ලංකාවෙම ගත කරා. ලංකාව හොඳ රටක්. හොස්පිටැලිටි එක ඔක්කොම හොඳයි ලංකාව. හැබැයි කොහොමද ලංකාව තාම දියුණුවේ පේන තෙක්මානිවත් නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම ඉතින් ගොඩක් අපිරිසුදු තැන් තියෙනවා. දැන් අපි ගත්තොත් තර්ඩ් රීජන්සි, ස්විස් හොටල්, මම කැන්ඩි ගියා, යාපනයේ ගියා, බෙරගල, හපුතලේ, එතකොට සීගිරිය, කණ්ඩලම හැම තැනම ගියා. හොඳයි. ඒවල හොටෙල් වල හොඳයි. ඒවල 5 ස්ටාර්, ඒවල 140,000 විතර කරලා 140යි 50යි. ඒවල හිටියා අපි හොඳයි. උදේ කාලා රාත් කාලා දවල්ට කන්න ගියාම තමයි දැන් කැන්ඩි ගියා මම. මගේ ඉපදිච්ච ගම කැන්ඩි තාම මිනිස්සු පොලි යනම ස්මැස්සෝ වගේ පාකට් එකේ ස්විප් කාර්යෝ පිදීලා බස් වලට යනවා. අපි ගියේ බස් එකේ. මොකද ට්‍රේන් එකක් නැහැ නේ. අර AC බස් එකේ කියන එකේ ගියා. අයියෝ ඒ බස් එක ලේටුවා. යන්න බෑ. පාරවල් පොඩි. ලංකාවේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ඉෂුව එක එහෙම තියෙනවා. තාම දිනුවක් කිව්වට දිනුවේ පේන තෙක් මානෙවත් නැහැ. එහෙමම තමයි. මිනිස්සුත් එහෙමම තමයි. ඉතින් හරි අමාරුයි. ඒ කියන්නේ කැන්ඩි ගිහිල්ලා කන්න කඩයක් නැහැ. අපි උදේට හොටෙල් එකෙන් කරා රැට හොටෙල් එකක් කරා දවල්ට අපි මාලිගාවට ගියාම කන්න කඩයක් නැහැ. ෂෝට් හිට් කඩ තියෙනවා ඩෙවොන් කියලා එකක්. කිඹුල කිරිමෙටි කියලා වගේ විසි කරා කෑම ටික අරන් එනකොට. එච්චර ජරාව. ඉතින් ලංකාව ගොඩක් අපිරිසුදු තැන් වැඩි. පිරිසුදු නැහැ. පිරිසුදු තියෙන ඉතින් 5 ස්ටාර් හයි ක්ලාස් ඒවා විතරයි. ඒවල ප්‍රශ්නයක් නැහැ අපිට. හයිට් රීජන්සි, අපි ඕල්ඩ් රීජන්සි, එතකොට ස්විස් හොටෙල් ඒවල ගිහලා හොඳට කණ්ඩලම අවුලක් නැහැ. ඒවල මරු සීගිරි විලේජ් ඒවල හිටියා. හැම තැනම ගියා. නමුත් ලංකාවර අපි ගත්තොත් කැන්ඩි වල එහෙම මිනිස්සුන්ට හැරෙන්න බෑ. කන්ජස්ටඩ් වැඩි පාගාර. අනික ඉතින් අපි නුවර ගියා. නුවර ගිය ට්‍රේන් එකේ නෙවෙයි බස් එකේ ගියේ. බස් එක හොඳ වුණාට ඉතින් බස් එකේ හරි අමාරු යන්න මනනකොට ඉතින් වමනෙත් යනවා අපිට ඉතින්. ඒ අතින් ඉතින් ලංකාව හොස්පිටැලිටි එක හොඳ රටක් ලංකාව. මිනිස්සු තාම ඉතින් ඒ විදිහම තමයි මිනිස්සුගේ කිසිම දියුණුවක් නැහැ ඉතින්. අමුත්තක් නැහැ. පාරේ යනවා, දුවනවා, ඒත් දානවා, කොළ දානවා. ඉතින් හොඳ තැන් වලට හොඳයි. ඉතින් අපි හොඳ තැන් වල හයිෆයි ක්ලාස් වල සල්ලි දීලා හිටියා. ඒක අපිට අවුලක් නැහැ. නමුත් මේ පොඩි කඩේකට ගිහලා කන්න බෑ. කෙලීම හරීම අපිරිසුදුයි. මිනිස්සුන් ආල්ල දැන් අපි ගත්තොත් මම කැන්ඩි මම ගියා මේ යාපනයේ යනකොට මේ කෙනෙක් කිව්වා කැෆිටේරියා එක තියෙනවා කිව්වා. ට්‍රේන් එකේ. අපි ඉතින් උදේට ගත්ත කෑම මදි වුණා. අපි යනකම් පැය 8ක්ද පැය 5ක්ද 8ක්ද 10ක්ද යනවනේ. කෑම ගන්න කැෆිටේරියා එකට ගියා. මිනිස්සෙක් අර ට්‍රේන් වල රටකජු කරන්නේ ඇවිද ඒ වගේ මිනිස්සෙක් කෑම ටිකක් තියාගෙන බෑග් කියදෙන එක තතින් අල්ලලා දෙනවා. ඔන්න බලන්න ඒකේ වීඩියෝ එකක් තියෙනවා මම දාලා අල්ලලා දෙනවා. ඉතින් ලංකාව දිනුක ඒ වගේ රස්සා වලට ගන්න මිනිස්සු ගොඩාක් ඉතින් ගම් වල අන්එඩියුකේටඩ් මිනිස්සු ඒක අන්එඩියුකේටඩ් කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ හයිජිනිකල් ස්ටෑන්ඩඩ්ස් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ අල්ලලා තින් දෙනවා. එක මිනිස්සෙක් මේ මොකද්ද තේ එකක් ඇලුවා. ඒ තේ එක පරණ ජරා රෙදි කැලලකින් පොළොව පියදුවා. ඒම මිනිස්සුන්ට අර කූඩෙන් යන කෑම දෙනවා. අත වීදියෙත් නෑ හරියට. ටික වතුර ටිකක් ගාගත්තා. ඉතින් ඒ ටික ඇතිනේ. ලංකාව කියන අපිරිසුදු ගොඩක්. අපිරිසුදුකම 165කට වැඩි අපිරිසුදුයි. 100 පිරිසුදු තියෙන ඉතින් හොඳ හයිෆයි තැන් ඒවා හොඳයි. පෙරන් සම්තිං අපි කෑව ෆැබ් එක හොඳයි. ඒවල ස්ටෑන්ඩඩ්. හොඳ කඩවල් තියෙනවා. දැන් සීගිරියම යනකොට ගොඩාක් රයිස් and curry තියෙනවා. හොඳ ලස්සනට හරිම හොඳයි. සමහර තැන් තියෙනවා ජරා ෆ්‍රයිඩ් රයිස් කියලා තැන් ජරාව කවනා මිනිස්සුන්ට. බත් එකට මොන හරි අර ටිකක් දාලා ෆ්‍රයිඩ් රයිස් කියලා දෙනවා රුපියල් 2000 3000. ඉතින් වැඩක් නැහැ. නුවරත් ඔය කඩේකට ගිය 3-4 පාරක් අහු වුණා මිනිස්සුන්ට. ජරාව. ඒක කමන්නේ නැහැ. අපිට ඉච්චර උලක් නැහැ. අපිට ලංකාව ලාභයි. ඉතින් අපි ලංකාව මාසික මෙහෙන් අපි නිවාඩු වෙලා ගියා. අපේ කම්පැනි එකක් පටි දෙනවා. අපි ඒවා විදන් කරේ. ඒවා විදන් උනේත් නෑ ඇත්තට. ඉතින් එයාට අර නුවර කෝච්චියේ ජරාව ඇත්තට කියනවා. අනිත් එක ඌබකාරය ඔක්කොම හොඳයි. අම්බෙච්ච මිනිස්සු සර්විස් එකත් හොඳයි. හැබැයි ඉතින් මොනවා කරත් අපිට ඉතින් ප්ලේන් එක වගේ උඩින් යන්න බෑ. ඌබ එකක් යන්නේ පාරේනේ. ට්‍රාන්ස්පෝර්ටේෂන් එක ඉෂුව එක මට හරිම ආසනේ. මොකද මම හොටෙල් එකේ හිටියෙත් නෑ. යාළුවෙක් ගෙදර හිටියේ. හොටෙල් එකේ සමහර දවස් හිටියා. මොකද මම හැමතැනම යනවනේ පිට. ඉතින් මට ට්‍රාන්ස්පෝර්ටේෂන් එක හරි අමාරුයි ලංකාවේ. අනික ඌබකාරයෝ ඉන්න හොඳේ එකෙක් දෙන්නේ කොරුවා වුණා. ඌ යන්නේ වෙනින් රූට් එකකින් වෙනින් ගානක් බොරු කියනවා. එනකොට එයාපෝට් එකේ තොරෙක් ආ වුණා. ඉතින් ලංකාව මිනිස්සු ඊළඟ සැරේ නම් ඉතින් හොඳට කෙයාෆුල් වෙනවා. සතයක්වත් අඩිපුරුද ඔක්කොම මිනිස්සුන්ට හැම මිනිස්සුන්ට රුපියල් 100 200 වැඩිපුරු දෙනවා. දැන් නම් මේ එන සැරේ නම් ඕවා කරන්නේ නැහැ මිනිස්සුන්ට. ටුවර් එක හොඳයි ගොඩාක්. හරිම එන්ටර්ටේනින් මං මෝල්ඩිව්ස් එහෙම ගියා. එතකොට එහෙම බලනකොට මං සමහර පැරිස් එහෙම බැස්සට මං එළියට ගිහිල්ලා පැය දෙක තුනයි හිටියේ. යාළුවා හම්බුණා ටක් ගාලා ආවා. මොකද ෆ්ලයිට් එක පැය 4කින් තිබ්බ නිසා
නැත්තම් සාමාන්‍ය හැමතැනම ලෝකේ රවුම් ගහන මේ ඉස්සරේ මම ලෝකේ රවුමක් ගෙව්වේ නැහැ. මම ලංකාවම ගත කරන ආසයි හිටියේ. මොකද අයිති අම්මලා බල්ලා නැති මිනිස්සුන්ට කන්න බොන්න දීලා ඒවා ගොඩක් කරා. ඉතින් මම ඒ අතින් සන්තෝෂ වෙනවා. මම ජොලි කරනවා වගේ නැති මිනිස්සුන්ට කන්න බොන්න දීලා හොඳයි ටුවර් එක. ලංකාව හොඳ රටක්. මිනිස්සුන්ගේ තම ආකල්ප සාර ධර්ම දිනු කර ගන්නවා නම් මිනිස්සු. කඩේකට ගියත් ඉතින් උඩින් පනිනවා. මම ට්‍රාන්සැක්ෂන් එක කරනවා තාම මිනිහ උඩින් පනිනවා. ඒක ලංකාවේ හැටියක්. ඉතින් අර මිනිහට ට්‍රාන්සැක්ෂන් එක කරන්නත් බෑ. ඒ වගේ දේවල් තියෙනවා. අපේ මිනිස්සුගේ මැනර්ස් කියන දෙයක් නැහැ. හරි අඩුයි. 100ක් ගත්තොත් 65 දෙනෙක් කියලා අඩුයි. ඒක තමයි දැන් ඇමරිකාවට ඇවිල්ලා දැන් ආපහු බෑක් ටු නෝමල් යනවා. දැන් ආයම වෙකේෂන් එකේ අවුරුදු දෙනවා. ඔව් ඒක තමයි අපේ ජීවිතේ. ඉතින් අපි මේ ඉන්නවා වගේ නෙවෙයි අපිට ගොඩාක් ලංකාව හොඳයි හොස්පිටැලිටි එක කර්ටසි එක හරිම හොඳයි හොටෙල්ස් වල. හරි හොඳයි. හොඳ කට්ටිය ඉන්නවා 100%ක්. හොඳ නැති කට්ටිය කියලා කියන්නේ ඉතින් ඔය තරහා තැන් ඉතින් තියෙන හොඳ තැන්. මිනිස්සු ඉතින් කොහොම ගියත් නරක මිනිස්සු ඉන්නවා හැමතැන අස්සකම. 100ක් ගත්තොත් 10 දෙනෙක් හරි ඉන්නවා. ඔය ටික හරි හොඳ හොටෙල්ස් වල හොඳට සලකනවා. ඒව ප්‍රශ්නයක් නෑ. අපි කණ්ඩලම වෙල්ස් රීජන් ඒවල හිටියයිද ගිහලා ඉතින් ඒවල හොඳයි. ඉතින් ස්විස් හොටෙල් ඒවල ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ. අපි ඉඳන් ගලා දවස් 24 දැන් ඉතින් වැකේෂන් එක හොඳයි. දැන් ආයි ලංකාවට යන්න බලන් ඉන්නවා අඬාට. ලංකාවට එන්න ආසයි. මම කොහොමත් කරලා ලෝක රටවල මම ගිහලා තියෙනවා 100කට වැඩි. නමුත් ලංකාවට මම විශේෂයෙන් දැන් යනවා. මට යන්න මෙච්චරම කියන ස්පෙસિෆික් කන්ට්‍රි එකක්ම නෑ. එන අවුරුද්දේ මම ස්විට්සර්ලන්ඩ් රිසෝට් යනවා. වයිෆ් එක එච්චර තමයි අන්තිම. ආය යන්න ආසාවක් නෑ. රටවලට ගිහිල්ලා දැන් ඒක එච්චර මට අමුතු දෙයක් නෙමෙයි දැන්. ලංකාව හොඳයි. ලංකාවේ අපි මිනිස්සුත් එක්ක කාලා බීලා අපේ කෑම හොඳට මම එන්ජොයි කරනවා. රයිස් ඇන්ඩ් කරි හැමතැනම සීගිරියේම හරි ෂෝක්. සීගිරිය බලන්න ගියා. හැමතැනම ගියා. දවස් 30න් 27ක්ම පිට. ඔව් බෑග් එක ගන්නම යනවා. බෑග් එක ගන්න යනවා. යාළුවොත් එක්කත් ගියා. ඔව් මේ ටුවර් එක හොඳයි. සෑහෙන එන්ජොයි කරා. ආයෙත් නවුරුත් තව වීඩියෝ අමුතු ටුවර් එකක් ගන්න වෙනවා. මේක වීඩියෝ එකේ තියෙන ගොඩක් දේවල් බලන්න පුළුවන්. බුදුසරණයි හැම දිනකටම. ඔව් ඉතින් මමත් දැන් ලැහැත් වෙනවා. අඬලා මාස ගාණක් ඉඳලා දැන් යන්තම් ක්ලියර් වුණා. යන්න කියලා. ඕ මේ බෑග් ගස් කරන මේ බෑග් එක නම් 3-4 පාරක් කිරනවා. ඉතින් කිරනවා ගන්නවා කිරනවා ආයමත් දානවා. ඔව් ඉතින් නැත්තම් වේට් එක බැලන්ස් කරන්න එපා. ඔව් ඉතින් බඩු හදනවා මේව හදනවා. මේ දැන් තාම චොක්ලට්ස් දාලා නෑ තාම මම. තව බඩු දාන්න තියෙනවා. බෑග්ස් තුනක් තියෙනවා මට හොඳයි. චෙක් බෑග් දෙක අර බෑග් දෙක හෑන්ඩ් මේ ලැප්ටොප් බෑග් එකකුත් තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ තාම බඩු අදගෙන දඟලනවා. ඔව් ඉතින් යනවා කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක්. ආයෙ මොනවද යනවා කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක්. බඩු කාමරෙත් අදගෙන මේ තාම දැන් කරනවා ඔක්කොම බඩු අදිනවා. ඉතින් යන්න ලැහැක් තියනවා කියන්නේ ඉතින් ඇමරිකාවේ දුර කොච්චර දුරද ඉතින් අපිට එන්න නේද මේ රටට ලංකාවට එන්න. දැන් ඉතින් තාම ඇඳුම් ලැහැක් තියනවා. දැන් යනවා බලනවා. මේවා බලනවා. මුළු කාමරෙත් වැඩි වෙලා මගේ මේවා නිසා. එන්න දඟලන මම මේ දැන් පෙබරවාරි එන්න හිටියේ. යන්තම් ඇවිල්ලා ක්ලියරන්ස් සම්මුණා. ගෙදරත් ඔක්කොම සෙටල් කරලා. ඉතින් වයිෆ්ට එන්න බෑ. මොකද වයිෆ් ගියසව ගියා අම්මලා බලන්න මගේ වැකේෂන් එක තියෙන්නේ. මට කම්පැනි ලව් වැකේෂන් එක තමයි තියෙන්නේ. ඒක ඉවර කරගන්න ඕනේ. එයාට එන්න විදිහක් නැහැ. ඒක ඔෆිස් එකේ වැඩත් එක්කම තනියෙන් යන්නේ. මේක ඉතින් කාමරෙත් දැන් හැදි වෙලා මගේ. බඩු ඔක්කොම දානවා අරවා ගන්නවා යාළුවන්ට ගන්න බඩු. අද තාම බඩු නැහැ. තව බඩු තියෙනවා. බඩු දාලා තව හරියට දාලා නැහැ. මේ ඔක්කොම දැන් බෑග් ගස් කරනවා. ඉකෝ බෑග් එක පොඩි බෑග් එක හෑන්ඩ් චෙක් බෑග් එක ගස් කරනවා. ඒවා කරනවා. සපත්තු දාන්න ඕනේ. මම දන්නේ කොහොමද දාන්නද කියලා බඩු ඉතින් සෑහෙන්න තියෙනවා. යනකොට මොනවා කරත් ස්ට්‍රෙස් එකක් යනවා කියන්නේ. ලංකාවට යනවා කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක්. ඒක මම බැලලත් යන්නේ පැරිස් වලින්. ඒක නිසා ටිකක් කම්ප්ලිකේට් වෙලා තියෙන්නේ පොඩ්ඩක් වැඩ ටිකක්. දැන් ආයෙමත් එක සෙටල් කරගත්තා. පැක් එක. මේක තමයි මගේ ට්‍රැවල් පැක් එක. මේක ඉතින් අපි බොඩි වොෂ් එක, ටූත් බ්‍රෂ් එක, එතකොට නේල් කටර් එක, එතකොට ඩියෝඩරන්ට් එකක්, පනාව. මොකද ගොඩාක් ලොං හෝල් අපි යනකොට අපිට ඉතින් එයාපෝට් එක පැය 4-5 ඉන්නවා. ඇඳුම් මාරු කරනවා. මාරු කරලා ඊළඟ ලයිට් එක ලැහැත් තියෙනවා. ඔව් මේ ට්‍රැවල් පැක් එක කියන එක හරියම වැදගත් අපිට. මොකද අපි ඒක ඕනේ දත් මදින්න. එතකොට මොනවාරි අත ඔක්කොම ඩ්‍රයි නම් අතේ හෑන්ඩ් ක්‍රීම් එක ඔක්කොම තියෙනවා මේකේ. මේක තමයි ඉතින් අපි දුර ඉඳලා යනකොට ඔක තමයි අපිට අවශ්‍ය. ඔය ළඟ රටවල් වලට නම් ඕනේ නැහැ. ඉතින් ට්‍රැවල් පැක් ගෙනියන්නේ නැහැ. ඕ මේකට මෙනිකියු එක පෙඩිකියු එකක් කරනවා. ඉතින් කකුල් ඔක්කොම ජරා වෙනවනේ. ඉතින් මේ සෙරප්පු දානවාද මේ සෙරප්පු සුද්ධ කරන්න ඕනේ. කකුල් ඔක්කොම මේ මිනිස්සු ඔක්කොම කරනවා. හොඳට බලන්න කකුල් ඔක්කොම බ්‍රෂ් කරලා ඇතුලේ ඔක්කොම ස්ක්‍රැච් කරලා
කකුල තියෙන ඔක්කොම මේ කියුටිකල්ස් ඔක්කොම අයින් කරලා ඔය ටිකක් හරි කිති. ඒක මේ හරි කිති ඒක. කරනකොට කකුල ඔක්කොම හරි පිටිපස්ස යට තියෙන ස්කින් එක ඔක්කොම ඩෙඩ් ස්කින් එක අයින් කරලා ඔව් හොඳයි. ඉතින් ඩොලර් 30ක් විතර යනවා ඔක්කොම 30ක් යනවා. කියන්නේ රුපියල් 10000ක් කරා. රුපියල් වලින් වැඩක් කරලා ඩොලර් 30යි. ඉතින් ලාභයි මේ රට අනිත් රටවල් බලනකොට මේ රටේ. දැක්කද කකුල තියෙන කුණු? අර කකුල ස්කින් එක ඩෙඩ් වෙලා. මොකද හරින මාසයක දෙකකට සැරයක් යනවා. මම මාසයකට සැරයක් මේ ගියේ. වයිෆුත් කියන දැන් මම දෙකට මාසෙ යන්න ඕනේ කකුල ඔක්කොම හොඳට මේවා කරලා දැන් හොඳයි ටික. මේ මොනවද මේවා ක්‍රීම් දාලා කකුලට කකුල ඔක්කොම ස්ක්‍රැච් මේවා කරලා ඔක්කොම කරනවා. හරි හොඳයි. ඉතින් මේක ඒ වගේ මට මැෂින් එකක් තියෙනවා මේ ඔක්කොම හොඳ පුටුවක් තියෙනවා. ඒක ඔක්කොම තියෙනවා මේ මසාජ් එක වෙනවා ඔටෝමැටිකලි මට සෙට් කරගන්න පුළුවන් මසාජ් එක ඕන විදිහට. ඔක්කොම මේ ඔක්කොම ස්ක්‍රබ් කරනවා. කකුල ස්ක්‍රබ් කරලා හොඳට සුද්ධ කරලා මේ ඔක්කොම වියට්නාමීස්ලා කරන්නේ. ඔව් මේක මැෂින් එක මට ඕන විදිහට සෙට් කරගන්න පුළුවන්. මේකේ තියෙන ඔක්කොම ඔප්ෂන්ස් තියෙනවා. පිටට පපුවට වදින්න හරි සනීපයි මේක. මේක තමයි මාර ආතල් එකක් ගන්නවා මේකෙන් නම්. හොඳට මට ඕන විදිහට පිටට ඔක්කොම වදින්න පිටට හයියෙන් හાર્ඩ් සොෆ්ට් මසාජ් එක බෙල්ලට තියෙනවා වෙනම. ඔළුවට නෑ. ඔළුවට දෙන්නේ නෑ මේ මැෂින් එකේ. මේක මේ හරි ගරම් පුටුවක් මේක. ඒ වගේම පන්සලට යන්නත් අමතක කරන්නේ නැහැ. ඒක හැමදාම කරනවා. අද දානේ අපේ දානේ ටර්න් එකක් හම්බුණා මගේ වයිෆ්ගේ බර්ත්ඩේ එක. ඒ නිසා ඒකත් කද කළා අපි. ඒකත් මම ලෑත් වෙනවා. මොකද මම යන්න ළඟයි. සිකුරාදා වගේ යන්න. එතකොට මම වයිෆ් ගෙදරත් නැහැ. අද තමයි අන්තිම දවසේ මේ අපිට කරන්න පුළුවන් මේ දානේ වීක්ඩේස් වල කරන්නේ නැහැ. මේ අපේ පන්සල පොඩි පන්සල ගොඩාක් තියෙනවා මේ. මේක හරි ලස්සන තැනක්. මේක හරි පොඩි හරිම නිවන්න ගියා වගේ තැනක් තියෙනවා මෙතන. හරිම ෂෝක්. මම ගිහලා ඉඳගෙනත් ඉන්නවා. අද ටිකක් පොඩ්ඩක් භාවනාත් කරලා මේ අද ගමනටත් පැහැදිලි වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඔක්කොම බණ දේශනා කරලා ඔක්කොම කරලා කෑම පිළිගන්න ඔක්කොම කරලා ඔව් අපි එනවා. ඉතින් මේ තමයි අපේ පන්සල. ටෙක්සස් වල අපි ඉන්න රිචර්ඩ්සන් කියන අපි ඉන්න වයිලි කියන ගම. ටෙක්සස් කියන්නේ ලොකුයි. ඒකේ තියෙනවා තව සබ් මේ පොඩි ස්ටේට් එක ගොඩාක් තියෙනවා. පොඩි කවුන්ටිස්. ඒ කවුන්ටි එක මම රිචර්ඩ්සන් කියන කවුන්ටි එකේ ඉන්නේ. වයිලි කවුන්ටි එකේ. ඔය දැන් ඔය වත්ත හරිම ෂෝක්. අපි හොඳට නිස්කලංකයි. හරිම ආසයි. මම මොකද ලොකුත් නෑ වැඩිය මේක. පොඩි ගානයි හරිම ලස්සනයි. ඉතින් ටෙම්පල් එකටත් ඔක්කොම වර්ෂිප් කළා. අද ඉතින් සුමාන දවස් ඉවරයි. දැන් ඉතින් බඩුල හැත්ති කරන්න ගියාම හරිම බිසි. එනවා කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක් ලංකාවට. ඔව් ඉතින් ඕක තමයි මේ ලස්සනයි මේ පැත්ත ගස් එහෙම තියෙනවා. අපි හරි ආසයි මේකට. මමත් හරි ආසයි නේචර් එකට. මම ගොඩාක් හරිම ආදරේ එක්කෙනෙක්. ගස් ගල් වලට ගස් කොළන් වලට හරිම ආසයි මම. ඔය නේචර් මේ එන්ජොයි කරන්න යන්න පුළුවන් ඕන තරම්. ඒක ඉවර කරන්න බෑ. නමුත් මේ පන්සලට කියන්නේ අපි විශේෂ තැනක් අපි. ඔව් අපි එක ඉවෙන්ට්ස් තියෙනවා පන්සලේ හැමදාම මේ වල මෙඩිටේෂන් ක්ලාසස් ගොඩාක් ඒවා තියෙනවා. ඉතින් මෙඩිටේෂන් කරනවා ගොඩක් කට්ටිය ඔන්ලයින් කරනවා. මෙඩිටේෂන් ක්ලාසස් තියෙනවා මේකේ.
අතනක් තියෙන ලස්සන හොටෙල් වගේ අතර ට්‍රැක් හරි. දැන් පීනන්න දෙන්නම්. මං ගන්න පීනන්න ටිකක් දෙන්නම්. මං ගන්න. අනේ පීනන්න බෑ. ඈ? නෑ පොඩ්ඩක් පුදුරගෙන පීනන්න. දෙන්න පීන. නෑ කාටවත් මාළි.
පේන්නත් නැහැ. මේකත් ඉතුරුවක් දන්නේ මේ අර ගන්නට කරන්නේ. අතර ගානේ ගන්න නැහැ මම. ගන්න නැහැ මම.
කවුරු ඔය ට්‍රීම් ක්‍රිස් එකේ තරහ කවුරු බෑ නේ ඩ්‍රයිවර්ස්ලාම ඉන්නේ මේ සර්ගේ හිටල් හවුස් එකේ කවුරුත් නැහැ නෑ ගම අර ටවුන් එක මොකද්ද අර අතන බල්බ් පේන්නේ බෙරගල ටවුන් එක කොහෙද අර බල්බ් පේන්නේ ඔය බෙරගල බෙරගල හරි ඔය උසම කන්ද මේ මොකද්ද ඉදල් ගසින් ඔය ඉදල් ගසින් තියෙන්නේ ඔව් ඔය කන්ද ඉදල් ගසින් හරි අර ටික මොකද්ද මේ අගේ මෙතන වයිජාසල් වාරක් දෙන කනකොට අද හොඳට කන්නද ෆොටෝ එකක් ගන්න වීඩියෝ එකක් ගන්න එපා දැන් ලංකාවේ වෙන මංග පන් වීඩියෝ එකක් වීඩියෝ කරනවා ඉතින් ෆොටෝ ගන්න පුළුවන් අම්මා දෙතනගල නෑ ගොංගල ගොන්මොල්ලි එතන තමයි දෙතනගල කන්දේ අපි ගියා නේද ගියාද ඔව් අතනින් මේ යන්න ඕනි මේ වංගඩිගල ගිහිල්ලා වංගඩිගලෙන් උඩ ගොම්මොල්ලිය ඊට පස්සේ ඔය දෙතනගල කන්දේ ඒ පැත්තටම ගියා හැකිනේ හැබැයි ඉතින්